ඇත්තටම මම මැරුණොත් ඔයා තව කසාදයක් කරගන්නවද? ඔව් ඉතින්. ඔයා වුණත් කියලා තියෙනවනේ මං දුක් විඳිනවට කැමති නෑ, තනියෙන් ඉන්නවට කැමති නෑ කියලා. ඉතින් ඇත්තටම මම එහෙම තනියෙන් හිටියොත් ඔයාටත් ඒක හරි නෑනේ. මැරිලවත් වාරේ නිදහසක් නෑ. ඒ හින්දා මං කසාදයක් බඳිනවා. මං ගැන ගොඩක් හිතනවනේ. නේ? ඒක නෙවෙයි. එතකොට මේ දැන් මම මැරුණොත් එහෙම ඔයා මොකද කරන්නේ? මැරුණොත් නෙවෙයි. දැන් මැරෙනවා.